මේ ලෝකෙට ඔයා ආවේ තනියම. මතක තියාගන්න ඔයා මේ ලෝකෙන් යන්නෙත් තනියම. අපි හැමෝම කැමති කවුරු හරි අපේ අතින් අල්ලගෙන ඉන්නවට. ප්‍රශ්නයක් ආවම බදාගෙන අඩන්න උරහිසක් තියෙනවට. හැබැයි ජීවිතේ එක වෙලාවක් එනවා ඔයාගේ වටේ දහස් ගාණක් හිටියත් ඔයාට දැනෙනවා ඔයා අන්ත අසරණයි කියලා. කවුරුත් ඔයාව තේරුම් ගන්නේ නැහැ කියලා. සමහර විට ඔයාගෙම ගෙදර අය වෙන්න පුළුවන්. ඔයා පණ ඇරලා ආදරය කරපු යාළුවෝ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා අමාරුවෙන් හරි දකින්න හදන හීනය තියෙන්නේ ඔයාගේ ඇස් දෙකේ විතරයි. ඒක අනිත් අයට පේන්නේ නැහැ. ඒ නිසාම ඔවුන් ඔයාට හිනාවේ ඔයාව තනි කරයි. ලංකාවේ අපේ සංස්කෘතිය ඇතුලේ අපි පුරුදු වෙලා ඉන්නේ හැමදේම කණ්ඩායමක් විදියට කරන්න. හැබැයි ඔයා සාමාන්‍ය මිනිහෙක්ට වඩා එහාට ගිය ජයග්‍රහණයක් පස්සේ යනවා නම් ඔයාට සෙනග අතහරින්න සිද්ධ වෙනවා. සෙනගක් එක්ක ඉන්නකොට දැනෙන ආරක්ෂාව ඇත්තටම ආරක්ෂාවක් නෙවෙයි. ඒක ඔයාව කොටු කරලා තියෙන හිරගයක්. මොකද ඔයා සෙනගක් එක්ක යනවා නම් ඔයාට යන්න වෙන්නේ ඒ සෙනග යන වේගයට විතරයි. හැබැයි ඔයාට වේගයෙන් දුවන්න ඕනේ නම් ඔයාට ඒ සෙනගගෙන් වෙන් වෙන්න වෙනවා. මතක තියාගන්න සිංහයා දුවන්නේ තනියම. බැටළුවෝ තමයි රංචු පිටින් ඉන්නේ. ඔයාට ඕනේ බැටළුවෙක් වෙලා හැමෝම යන පාර ගිහින් මැරිලා යන්නද? නැත්නම් සිංහෙක් වගේ තනියම පාරක් හදාගෙන රජ කරන්නද? තනිකම කියන්නේ ශාපයක් නෙවෙයි. ඒක ඔයාට ලැබෙන වරප්‍රසාදයක්. ඔයා තනි වුණාම තමයි ඔයාට ඇහෙන්න ගන්නේ ලෝකේ තියෙන ලස්සනම ශබ්දය. ඒ තමයි ඔයාගේ ඇතුලේ ඉන්න මිනිස්යාගේ කටහඬ. ලංකාවේ ගොඩක් අය බයයි තනියම තීරණ ගන්න. අම්මලා මොනවා කියයිද? අල්ලපු ගෙදර මිනිස්සු මොනවා හිතයිද? යාළුවෝ මාව හලයිද? මේ සිතුවිලි තමයි ඔයාගේ දිනුවේ ලොකුම සතුරු. සාර්ථක මිනිස්සු කියන්නේ තනියම ඉන්න බය නැති මිනිස්සුන්ට. ඔයා තනියම ඇවිදින්න ඉගෙන ගත්තාම ඔයාට ඕනෑම කුණාටුවකට මුහුණ දෙන්න පුළුවන්. මොකද ඔයා දන්නවා ඔයාව වටන්න කාටවත් බෑ කියලා. මොකද ඔයාව උඩට උස්සන්න කවුරුත් හිටියේ නැති නිසා. ඔයා වැටෙන්නෙත් ඔයා වැටුනෙත් තනියම. නැගිටින්නෙත් තනියම. අහන්න කවුරුත් එන්නේ නැහැ ඔයාව බේරගන්න. ඔයාට තියෙන ගෙවීම් කරන්න කවුරුත් එන්නේ නැහැ. ඔයාගේ අනාගතය හදන්න කවුරුත් එන්නේ නැහැ. රජයකින් දේශපාලන නායකයෙක් හරි යාළුවෙක්ගෙන් හරි උදව් වෙනකන් ඔයා බලාගෙන ඉන්නවා නම් ඔයා දැනටමත් පරාදයි. අද ඉඳන් හිතන්න මට මාව විතරයි ඉන්නේ. මගේ හීනය වෙනුවෙන් මම මැරෙන්න හරි ලෑස්ති. මිනිස්සු ඔයාට දොරවල් වහනවා නම් ඒ දොරවල් කඩාගෙන යන්න තරම් ශක්තියක් ඇති කරගන්න. මිනිස්සු ඔයාට තේ එකක් බොන්න කතා කරන්නේ නැත්නම් ඒ කාලේ ඔයාගේ දියුණුව වෙනුවෙන් ආයෝජනය කරන්න. සාර්ථකත්වය කියන්නේ හරිම හුදකලා ගමනක්. කඳු මුදුනක ඉඩ තියෙන්නේ එක්කෙනෙක්ට විතරයි. ඒ එක්කෙනා ඔයා වෙන්න ඕනේ නම් අද ඉඳන් තනියම සටන් කරන්න පුරුදු වෙන්න. ඔයා තනියම ඇවිදින්න පටන් ගන්න දවසට ලෝකය ඔයාට බය වෙන්න පටන් ගනී. මොකද තනියම ඉන්න පුළුවන් මිනිහෙක්ව බය කරන්න කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඔහුට අහිමි වෙන්න දෙයක් නැහැ. ඔහුව වටන්න කවුරුත් නැහැ. ඉතින් අදම තීරණය කරන්න. සෙනගාස්සේ හැංගිලා ඉන්නවද නැත්නම් තනියම වුණත් නිවැරදි පාරේ ඇවිදිනවද කියලා. මතක තියාගන්න අමාරුම සටන් දෙන්නේ දෙවියන් විසින් ශක්තිමත්ම සටන්කරුවන්ට විතරයි. තනිවම සටන් කරන්න, තනිවම දිනන්න එදාට අර ඔයාව අතහැරලා ගියපු මිනිස්සුම ඔයාගේ ජයග්‍රහණය දකින්න පොලිමේ එයි. ඔබට පුළුවන්. ඔබ නැගිටින්න.